රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් විසින් නිවේදනය කරලා තිබුණා රුසියානු හමුදාව විසින් ඩොනෙට්ස් ඔබ්ලාඩ්සි පොක්රෝව් සහ කාකිව් ඔබ්ලාඩ්සි වෝචාන්ස් කියන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අල්ලගත් බව. ඉතින් ඔහු මේ ප්‍රධාන ජයග්‍රහණයක් විදිහට ඉදිරිපත් කළා තිබුණා. ඒ වගේම සාමසාකච්ඡාවලට කලින් මෙය මොස්කව් වලට වැදගත් උපාය මාර්ගික ජයග්‍රහණයක් බවට සලකන බවත් ඔහු කියලා තිබුණා. නමුත් යුක්‍රේනයේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය දිගින් දිගටම කිව්වේ මේ ප්‍රකාශය නිවැරදි නෑ කියන කාරණය. ඒ අනුව යුක්‍රේන හමුදා තාමත් ප්‍රොක්‍රෝසි ප්‍රධාන උතුරු දිස්ත්‍රික්ක අල්ලගෙන ඉන්නවා කියලා වාර්තා කරලා තිබුණා. ඒ වගේම ගැටුම් දිගටම පවතින බවත් කියලා තිබුණා. කොහොම නමුත් ප්‍රොක්‍රෝස් ඉතා ක්‍රියාකාරී හා භයානක යුද පිටියක් බවට පත් වී තිබෙනවා. රුසියානු හමුදාව විසින් විශාල යාන්ත්‍රික ප්‍රහාර දියත් කරලා තිබුණා සහ සන්නද්ධ වාහන 30ක් පමණ දකුණේ සිට නගරයේ උතුරු ප්‍රදේශවලට ගමන් කරලා තිබුණා කියලා යුක්‍රේන හමුදාව වාර්තා කරලා තියෙනවා. ඒ වගේම යුක්‍රේනයේ 7 වන වේගවත් ප්‍රතිචාර බලකාය සහ අනිකුත් හමුදාවන් දැඩි ආරක්ෂක ගැටුම්වල නිරත වෙමින් ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ මෙම ප්‍රහාර මඩපැවැත්වීමට උත්සාහ කරලා තිබෙනවා. කොහොම නමුත් මේ වෙද්දිත් ප්‍රොක්‍රෝස් ප්‍රදේශයේ පෙරමුණේ උණුසුම් අංශ වලින් එකක් බවට පත් වී තිබෙනවා. යුක්‍රේන වාර්තා අනුව රුසියානු හමුදාව සෑම දිනකම විශාල ප්‍රහාර ගණනක් එල්ල කරන අතර බොහෝ විට ගොඩබිම් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එකට භාවිතා කරමින් ශක්තිමත් ආරක්ෂක ස්ථාන බිඳදැමීමට උත්සාහ කරලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම සමහර දිනවල රුසියාව විසින් ආරක්ෂක බලලු විනිවිද යාමට උත්සාහ කිරීම 40ක් හෝ 50කට වඩා දක්නට ලැබුණා කියලාත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් යුක්‍රේන වාර්තා අනුව යුක්‍රේන හමුදාවන් එම රේඛා බොහොමයක් සාර්ථකව අල්ලාගෙන සිටිය බව කියලා තියෙනවා. ඒ වගේම රුසියානු හමුදාව සන්නද්ධ බලකායන් මත පමණක් විශ්වාසය තබලා තිබුණේ නැහැ. ඔවුන් කුඩා පාබල කණ්ඩායම්ද නගරයට යාමින් ආරක්ෂක රේඛාවල තියුණු හිඩස් ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරලා තිබෙනවා. ඒ අතර ඔත්තු බැලීමේ සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් ඇතැම් ප්‍රදේශවලට ඇතුළු වෙලා තිබුණා කියලාත් වාර්තා වෙනවා. ඒ හේතුවෙන් වීදීන් වීදියේ ගැටුම් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මේ නාගරික කලාපවල ගැටුම් ඉතා දැඩිව පැවැත්වෙමින් තිබුණා සහ දෙපාර්ශ්වයේම සැලකිය යුතු ලෙස පාඩු ලබමින් සිටිය බවත් වාර්තා වෙනවා. ඒ වගේම මේ වාර්තා තවත් අධ්‍යයනය කළාම රුසියාව ඩොනෙට්ස් කලාපය හරහා යන ප්‍රධාන යුක්‍රේන සැපයුම් මාර්ග කපා හැරීම තමන්ගේ ප්‍රධාන අරමුණක් කරගෙන ක්‍රියා කරලා තිබුණා කියලා පැහැදිලි වෙනවා. පොක්රෝස් මාර්ග සහ දුම්රිය මාර්ග දෙකම අතිශය වැදගත් මධ්‍යස්ථානන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා රුසියාවට මේක උපාය මාර්ගිකව ඉතා වැදගත් ඉලක්කයක් විදිහට සැලකෙනවා. සත්‍ය වශයෙන්ම රුසියාවට මේ නගරය අල්ලා ගැනීමට හැකි වෙලා තියෙනවා නම් යුක්‍රේන හමුදාවට අවශ්‍ය සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ නිසා උන්ගේ බලකායන් වලට ගැඹුරු ආරක්ෂක ස්ථාන කරා පසුබැසීමට සිදුවන තත්ත්වයක් උදා වෙනවා. විශේෂම දෙයක් තමයි මේ ගැටුමේදී ගුවන් ප්‍රහාර විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. රුසියානු හමුදාව විසින් භූමි හමුදා යවීමට පෙර යුක්‍රේන ආරක්ෂක ස්ථාන දුර්වල කිරීමට බෝම්බ සහ ග්ලයිඩ් බෝම්බ ගුවනේ සිට එල්ල කරලා තිබෙනවා. මෑත දින කිහිපයේදී පමණක් රුසියාව විසින් කලාපයේ අඩතල පහසුකම් සහ ශක්තිමත් ස්ථාන ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර දහස් ගණනක් සිදු කළා කියලා වාර්තා වී තිබෙනවා. ඊට අමතරව ඩ්‍රෝන යානාදමේ සටනේදී ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබුණා. රුසියාව යුක්‍රේන ස්ථානවලට පහර දීමට, හමුදා ඉලක්ක කිරීමට සහ කාලතුවක්කු ප්‍රහාර මෙහෙයවීමට කමිකාසේ ඩ්‍රෝන යානා භාවිත කරලා තිබෙනවා. එයට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනියත් ඔත්තු බැලීම සහ රුසියානු ස්ථානවලට නිර්වද්‍ය ප්‍රහාර එල්ල කිරීමට තමන්ගේම ඩ්‍රෝන යානා භාවිත කරලා තිබුණ බවත් වාර්තා වෙනවා. ඒත් එක්කම සාම්ප්‍රදායික කාලතුවක්කු සහ රොකට් පද්ධති මේ ගැටුමේදී කේන්ද්‍රීය අංග බවට පත්ව තිබෙනවා. රුසියානු හමුදාව දිනපතා දහස් ගණනක් වෙඩි තබමින් යුක්‍රේන හමුදාවන් මත දැඩි පීඩනයක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම යුක්‍රේන තමන්ගේම කාලතුවක්කු සහ ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කරලා ප්‍රතිචාර දක්වමින් සිදුවන හානිය අඩු කිරීමට සහ රුසියානු වෙඩි තැබීම් වලට බාධා කිරීමට උත්සාහ කරලා තිබුණ බවත් වාර්තා වෙනවා. කොහොම වුණත් මේ ගැටුමේදී කාලගුණය සහ භූමිය දෙපාර්ශ්වයටම දැඩි අභියෝගයක් බවට පත් වී තිබුණා. හිම මඩ සහ සීත කාලගුණ තත්ත්වයන් සමහර සන්නද්ධ ප්‍රහාර මන්දගාමී කරලා තිබෙනවා. නමුත් ගැටුම්වල තීව්‍රතාවය අඩු වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් සීතල කාලගුණය දෙපාර්ශ්වයේම සැපයුම් කටයුතු අතිශයින්ම දුෂ්කර කරලා තිබුණා. එහෙම වුණත් රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර දිගටම කරගෙන ගොස් තිබෙනවා. වෝචාන්ස් වල උතුරු පෙරමුණද ඉතා ක්‍රියාකාරීව පැවති බව වාර්තා වෙනවා. ඒ වගේම රුසියානු හමුදාව එම ප්‍රදේශයේ මෙහෙයුම් වැඩි කරලා තිබුණු අතර යුක්‍රේන ආරක්ෂකයන් ගැටුම ඇතිගෙන යමින් සහ ඔවුන්ගේ සම්පත් වැඩි කිරීමට උත්සාහ කරමින් තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ නිසා එම ප්‍රදේශයේ පාලනය තාමත් තරඟකාරී සහ
ගැටුම් දිගටම පවතිනවා. ඒ වගේම යුක්රේන වාර්තානුව සෑම දිනකම විශාල ගැටුම් ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගැටුම් අතරින් ප්‍රොක්කෝස් අංශය නිරන්තරයෙන්ම වැඩිපුර යුද ක්‍රියාකාරකම් පැවැත්වුණු ප්‍රදේශයේ බවට පත්වී තිබෙනවා. රුසියානු හමුදාව යුක්රේන ආරක්ෂක රේඛාව වෙත කඩා වැදීමට නැවත නැවත උත්සාහ කරලා තිබෙන බවත් වාර්තා වෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් යුක්රේන හමුදාවත් එම ප්‍රහාර නැවැත්වීමට දැඩි ලෙස උත්සාහ කරලා තිබෙනවා. කෙසේ නමුත් මේ ආරක්ෂා පවත්වාගෙන යාමට යුක්‍රේනයට විශාල මනුෂ්‍ය හා ද්‍රව්‍යමය වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. මෙහිදී රුසියානු නිලධාරීන් ඒකාබද්ධ අවි උපක්‍රම භාවිත කරලා තිබෙනවා. ගුවන් ප්‍රහාර සහ ඩ්‍රෝන යන භාවිතයෙන් දුර්වල ස්ථාන හඳුනාගෙන දැඩි කාලතුවක්කු බෝම්බ හෙලීමෙන් පසු යාන්ත්‍රික පාබල සහ සන්නද්ධ වාහන යොදාගෙන ඉදිරි ප්‍රහාර එල්ල කළා තිබෙනවා. ඒ අතරතුර යුක්‍රේන ආරක්ෂක අංශය ගැඹුරු උපාය මාර්ගවලට අනුවර්තනය වෙලා නගර සහ ගම්වල ශක්තිමත් ආරක්ෂක ස්ථාන පිහිටුලා තිබෙනවා. ඊට අමතරව රුසියානු හමුදාව මන්දගාමී කිරීමට දේශීය භූමි ප්‍රදේශ උපරිම ලෙස භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම බරපතලම දේ තමයි පොක්රෝව් සහ වෝචාන්ස්තාවට සිවිල් ප්‍රදේශ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් දැඩි හානියට පත් වෙලා තිබෙනවා. නිවාස අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන යටිතල පහසුකම් බොහොමයක් විනාශයට පත්ව තිබෙන වගේම ඒ හේතුවෙන් ගැටුමට දැඩි මානුෂීය මානයක් එක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ නගරය අල්ලගත් බවට රුසියාව කළ ප්‍රකාශය තොරතුරු යුද්ධයක කොටසක් විදිහට සැලකෙන බව යුද්ධ විශ්ලේෂකයින් කියනවා. ඒ මගින් ජාත්‍යන්තර ජනමතයට බලපෑම් කිරීමත් ඉදිරියේදී විය හැකි සාමසාකච්ඡාවලදී තමන්ට වාසිදායක තත්ත්වයක් සෑදීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබෙනවා. ඒ අතරතුර නාගරික කලාපවල පාලනය තවමත් දෙපාර්ශ්වයම අතර තරංකාරීව පවතිනවා. පෙරටුගාමී රේඛා නිරන්තරයෙන් මාරුවීම පවතින නිසා භූමියේ ඇත්තම තත්ත්වය ඉතා සංකීර්ණ බව ස්වාධීන විශ්ලේෂකයින් වාර්තා කරලා තිබෙනවා. සමස්තයක් විදිහට බලද්දී මේ ගැටුම දෙපාර්ශ්වයටම කොතරම් වැදගත්ද කියලා පැහැදිලි වෙනවා. රුසියාවට මේ නගරය අල්ලා ගැනීම ප්‍රධාන යුක්‍රේන සැපයුම් මධ්‍යස්ථානයකට පහර දීමක් විදිහට සැලකෙනවා. ඒ වගේම යුක්‍රේනයට ආරක්ෂක රේඛා ආරක්ෂා කරගෙන නගරයේ කොටස් අල්ලාගෙන සිටීම සැපයුම් ගලායම් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම තමයි පොක්රෝව්ස්කි ගැටුම්වලදී නාගරික ගැටුම් ආධිපත්‍ය අරන් තිබෙනවා. රුසියානු පාබල හමුදාවේ ආක්‍රමණ, ස්නයිපර් ප්‍රහාර සහ සමීප වෙඩිතැබීම් මේ ගැටුම් තවත් තීව්‍ර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් දෙපාර්ශ්වයටම සැලකිය යුතු ජීවිතහානි සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර කාලතුවක්කු ප්‍රහාර බොහෝ විට භූමි ප්‍රහාර ආරම්භ කිරීමට පෙර සිද්ධ කරලා තිබෙනවා. තවත් දෙයක් තමයි යුක්‍රේනයට ගුවන් ආරක්ෂාව අතිශය වැදගත් අංගයක් බවට පත් වී තිබෙනවා. පොක්රෝව්ස් වටා යොදවා තිබුණු යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධති පැමිණෙමින් තිබුණු බෝම්බ, මිසයිල් සහ ඩ්‍රෝන යානවලට බාධා කිරීමට උත්සාහ කරලා තිබෙනවා. එසේ කළත් බොහෝ ප්‍රහාර සාර්ථක වෙලා තිබුණේ නැහැ. ඒ හේතුවෙන් විශාල විනාශයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම රුසියානු හමුදා නායකත්වය ප්‍රහාරාත්මක මෙහෙයුම් දිගටම අවධාරණය කරමින් පොක්රෝව්ස් සහ වෝචාන්ස්තාවට ප්‍රදේශ අත්පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය ප්‍රකාශ කරලා තිබුණා. මේ අතර යුක්‍රේනය කියලා තිබුණේ තමන්ගේ හමුදා තාමත් මේ නගරවලට සම්බන්ධව සටන් කරමින් සිටින බව සහ සම්පූර්ණ අල්ලා ගැනීම පිළිබඳ රුසියානු ප්‍රකාශයන් නොමග යවන කතාවන් බවයි. ඉතින් පොක්රෝව්ස් සහ අවට කලාපයන් වල පැවැත්වෙන මේ ගැටුම මේ යුද්ධයේ පුළුල් ගතිකත්වය පැහැදිලිව පෙන්눔 කරලා තිබෙනවා. දෛනික ගැටුම් උපාය මාර්ගික අරමුණු සහ තොරතුරු යුද්ධ මෙහි එකට ගැටෙමින් තිබෙන බව පැහැදිලිව පේනවා. ඒ නිසා ස්වාධීනව භෞමික හිමිකම් සත්‍යාපනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් වී තිබෙන බව යුද්ධ විශ්ලේෂකයින් පවසනවා. ඉතින් රුසියා යුක්‍රේන යුද්ධය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම ලෝවටා යුද්ධමය තොරතුරු දැනගැනීමට මතක් කරලා අපේ channel එකත් subscribe කරලා තියාගන්න.